ඔබේ සිරුරේ ජලය වැඩිද හෝ විජලනයෙන් පෙළෙනවාද හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න. ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ලීටර් 2ක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5ක් පමණ පානය කිරීම නිර්දේශ කරයි. එහෙත් විද්‍යාඥයින් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත රඳා පවතින බවය. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජලනය වීමට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය කිරීමද මාරාන්තික විය හැකිය. අපගේ ශරීර බරෙන් 60% පමණ ජලයෙන් සමන්විත වේ. එය අපගේ ශෛල අවයව රුධිර නාල සහ අපගේ ශරීරයේ විවිධ නාලවල පවතී. ස්කොට්ලන්තයේ ස්ටාර්ලින් විශ්වවිද්‍යාලයේ සජලනය පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය නීඩියා රොඩ්රිගේ සැන්චෙස් පවසන පරිදි ජලය පෝෂ්‍ය පදාර්ථයකි. අපි ප්‍රෝටීන්, විටමින්, කාබෝහයිඩ්‍රේට් සහ සන්තු අඩංගු ආහාර ගැන අවධානය යොමු කරනවා. ඒත් වතුර අපේ ජීවිතයේ වැදගත් පෝෂක පදාර්ථයක් කියන දේ අපි හිතන්නේ නැහැ. සෑම ශාරීරික ක්‍රියාවලියකම පාහේ ජලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලයට අනුව එහි ප්‍රධාන භූමිකාවන් කිහිපයක් මෙසේය. ශෛලවලට පෝෂක පදාර්ථ හා ඔක්සිජන් රැගෙන යාම, මුත්‍රාශයෙන් බැක්ටීරියා ඉවත් කිරීම, ආහාර දිරවීමට උපකාරී කිරීම, මලබද්ධය වැළැක්වීම, රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීම, අස්ථි දෙකක් හමුවන ස්ථානවල තරංගයක් ලෙස ක්‍රියා කිරීම, අවයව හා පටක ආරක්ෂා කිරීම, ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම, විද්‍යුත් විච්ඡේදනය, සෝඩියම් සමතුලිතතාවය පවත්වා ගැනීම. ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළහොත් කුමක් සිදුවේද? දහඩිය මුත්‍රා කිරීම සහ හුස්ම ගැනීම හරහා පවා අපට නිතරම ජලය අහිමි වේ. නිරෝගීව සිටීමට නම් අප එසේ අහිමි වන ජලය යලි ලබා ගත යුතුය. මෙය ජල සමතුලිතතාවය ලෙස හැඳින්වේ. ශරීරයට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් අහිමි වූ විට විජලනය සිදුවිය හැකිය. මේ බරපතල සෞඛ්‍ය ගැටලු රැසකට මඟ විවර කරයි. විජලනයේ රෝග ලක්ෂණ: තද කහ අධික ගන්ධයක් සහිත මුත්‍රා පිටවීම, සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවෙන් මුත්‍රා කිරීම, කැරකෙවිල්ල හෝ සිහිමද ස්වභාවය, තෙහෙට්ටුව, වියලි මුඛයක්, වියලි තොල් සහ දිව ගිලිනු ඇස්. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO පවසන පරිදි බරපතල අවස්ථාවලදී විජලන ව්‍යාකූලත්වය, වේගවත් හෘද ස්පන්දනය වැඩිවීම සහ අවයව අක්‍රිය වීමට පවා හේතු විය හැකිය. අධික ලෙස ජලය පානය කිරීම අනතුරුදායකද? ඔව්, එහි ප්‍රතිඵල බරපතල විය හැකිය. කෙටි කාලයක් තුළ අධික ලෙස ජලය පානය කිරීම හයිපෝනේට්‍රීමියාව ඇති කළ හැකි අතර එය ජලය විෂ වීම ලෙසද හැඳින්වේ. එය සිදුවන්නේ ඔබේ රුධිරයේ සෝඩියම් සමතුලිතතාව භයානක ලෙස අඩු වූ විටය. ශරීරයේ ශෛල ඉදිමීමට එය හේතු වේ. හයිපෝනේට්‍රීමියාව රෝග ලක්ෂණ: උක්කාරය හා වමනය, හිසරදය, ව්‍යාකූලත්වය, ශක්තිය අඩුවීම, නිදිමත ස්වභාවය සහ තෙහෙට්ටුව, නොසන්සුන් බව හා නුරුස්සන බව, මාංශ පේශී දුර්වලතා, මාංශ පේශී වේදනාව හෝ මස්පිඩු පෙරලීම, අපස්මාරය, දරුණු අවස්ථාවලදී කෝමා තත්ත්වයට පත්විය හැකිය. 2018 ජොහානා පෙරි ඇගේ දියණිය සහ බෑනා සමග ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වීම සඳහා පුහුණුවීම්වල නිරත වී සිටියාය. එය ඉතා උණුසුම් දවසක් වූ අතර ස්වේච්ඡා සේවකයින් ධාවකයන්ට ලබා දුන් ජලය විශාල ප්‍රමාණයක් ඇය පානය කරමින් සිටියාය. මට මතක තියෙන අවසාන දේ අර්ධ මැරතන් තරගයේ ලකුණු විතරයි. දැඩි සත්කාරයේ දින 3ක් කාලයක් ගත කිරීමෙන් පසුව ජොහානා අවදි විය. ඇගේ සැමියා විසින් පරිගත කරන ලද වීඩියෝවක ඇය තරගයේ අවසන් රේඛාව පසු කරන ආකාරය පෙන්නුම් කළද ඇයට ඒ කිසිවක් මතකයේ නොතිබිණි. මාගේ හස්බන්ඩ් එක්ක මිතුරන් කීප දෙනෙක් එතන හිටියා. ඔවුන් මට අත වනමින් කතා කළා. මගේ ශරීරය වෙවුලුවා. අපි ගෙදරට ආවට පස්සේ මට ගොඩාක් අසනීප වෙලා පස්සේ සිහිය නැති වුණා. ඇය ආවර්ජනය කළාය. මම ගොඩාක් වතුර බිව්වා. ඒකෙන් මගේ ශරීරයේ නිසි ලෙස ක්‍රියා කරන්න අවශ්‍ය සියලුම ලවණ සහ පෝෂණ පදාර්ථ ඉවත් වුණා.
ජොහානාගේ සිද්ධීන් ඉස්මතු වන්නේ ශරීරයේ දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ගත් විට ශරීරයට සිදුවන දෙයයි. දියර ඉක්මනින් රුධිරයට අවශෝෂණය වේ. අමතර ජලය වක්ගඩු මගින් පෙරීම සිදු කරන අතර එමගින් මුත්‍රා සෑදේ. කෙසේ වෙතත් වක්ගඩු වලට පැයකට ජලය ලීටර් 1ක් පමණ සැකසිය හැකිය. එබැවින් අපට කොපමණ ජලය අවශ්‍යද? නිරෝගීව සිටීමට නම් දිනකට වතුර කෝප්ප 6 සිට 8 දක්වා ප්‍රමාණයක් පානය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු නිර්දේශ කරයි. යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරී කාන්තාවන් සඳහා ලීටර් 2ක් සහ පිරිමින් සඳහා ලීටර් 2.5ක් නිර්දේශ කරයි. පාන වර්ග පමණක් නොව ඊට ආහාර ඇතුළුව සියලුම ප්‍රභවයන්ගෙන් ලැබෙන ජලය ඇතුළත් වේ. පළතුරු, එළවලු, සහල් සහ ධාන්‍ය ඇතුළු බොහෝ ආහාරවල ජලය අඩංගු වේ. උදාහරණයක් ලෙස කොමඩුවල 92ක් පමණ ජලය ඇත. නමුත් එම නිර්දේශ සෑම පුද්ගලයෙකුටම සුදුසු නොවිය හැකිය. ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ස්පීක්මන් රටවල් 23ක පුද්ගලයන් 5000කට අධික සංඛ්‍යාවකගේ ජල පරිභෝජනය අධ්‍යයනය කළ ගෝලීය අධ්‍යයනයකට සහභාගී විය. වයස අවුරුදු 20ත් 60ත් අතර පිරිමින් දිනකට ලීටර් 1.8ක් පමණ අවශ්‍යයි. එම වයස් කාණ්ඩයේම කාන්තාවක ලීටර් 1.5ක සිට 1.6 දක්වා අවශ්‍ය වෙනවා. වයස අවුරුදු 85ක් වුණහම ඔබට අවශ්‍ය වන්නේ දවසකට වතුර ලීටරයක් පමණයි. මහාචාර්ය ස්පීක්මන් පැහැදිලි කරයි. පුද්ගලයෙක් කොපමණ ජලය අවශ්‍යද යන්න ශරීර බර, ශාරීරික ක්‍රියාකාරකම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ පරිසරය වැනි සාධක මත රඳා පවතී. ඔබට කොච්චර ජලය ප්‍රමාණයක් අවශ්‍යද කියන එකට බලපාන විශාල සාධකය ඔබේ සිරුර කොතරම් විශාලද කියන එක ඔබ තවදුරටත් පවසයි. ඔබ උණුසුම් හා තෙතමනය සහිත ස්ථානයක ජීවත් වෙනවා නම් ඔබේ ජල අවශ්‍යතාවය සීතල හා වියලි ස්ථානයක ජීවත් වන කෙනෙකුට වඩා සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පුළුවන්. පිපාසය යනු ශරීරයට වැඩිපුර ජලය අවශ්‍ය බව පවසන ක්‍රමයයි. ඔබේ මුත්‍රාවල වර්ණය තවත් ලකුණක්. සුදු මැලි කහ පහට යනු ඔබ සජලනය වී ඇති බව කියාපායි. රද කහ පැහැ යනු ඔබ විජලනය වී ඇති බවට ලකුණකි. ඔබට වමනය හෝ පාචනය ඇතනම් ඔබ වැඩිපුර ජලය පානය කළ යුතුය.